ඉතින් ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ. කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව ඇති නේද? ඔන්න මම අද මගේ 10 වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන ආවා. ඉතින් මම දැන් ප්ලාන්ට් සේල් 9ක් කරා. ඒ 9න්ම මගෙන් පැලගත්ත මිස්ලා හිටියා. එයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝස් බලන, මාව සබ්ස්ක්‍රයිබ් කරන, මගේ වීඩියෝ ෂෙයා කරන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි. අද පොඩ්ඩක් සද්දවත් ඇහි ඒක ගණන් ගන්න එපා ඉතින් අද බලමු මගේ ප්ලාන්ට් සේල් එකේ මොනවාද තියෙන ප්ලාන්ට්ස් කියලා. අංක 1ට තියෙන යාළුවනේ මෙන්න මේ ලස්සන සිංගෝනියම් එක. මෙයා හරි ලස්සනයි ඔයාලට පේනව නේද? ඉතින් මෙයාව මම ඔයාලට රුපියල් 300කට දෙනවා. අංක 2ට තියෙන යාළුවනේ මෙන්න මේ ලස්සන මකර ප්ලාන්ට් එක. මෙයාගේ කොළ 2ක් හෝ 3ක් සමහර එකක තමයි තියෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් එක මේ හොඳට නිරෝගීව වැඩිදු. මේ ප්ලාන්ට් එක මම ඔයාලට රුපියල් 300කට දෙනවා. අංක 3ට තියෙන යාළුවනේ මෙන්න මේ හයිලයිට් කොළ පාට පේනවද ග්‍රීන් එකක් හයිලයිට් කලර් එකක් ඒකේ තියෙන්නේ. කැමරේකට එළිය වැටලා නැතුව පොඩ්ඩක් පේනවා අඩුයි. ඉතින් මෙන්න මෙයාගේ මේ වගේ ප්ලාන්ට් එකක් රුපියල් 100කට මම ඔයාලට දෙනවා මෙන්න මේ විදිහේ ප්ලාන්ට් එකක්. අතු 2ක් හෝ 3ක් පැල කරලා තියෙන මෙයාගේ උඩින් අගිස්සට ගියාම සුදු පාට ලස්සන මලක් එනවා. ඉතින් එයා රුපියල් 100යි. අංක 4ට ඉන්නේ මෙන්න මේ චීස් ප්ලාන්ට් එක. මෙයාව මම රුපියල් 150කට ඔයාට දෙනවා. කොළ 4කුයි දැල්ලකුයි තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ චූටි කුරු කැලේඩියම් එකක් මෙයා. මේ පේනව නේද පත්‍රය ලස්සන. ඉතින් එයා අංක 5න් එයාව මම ඔයාලට රුපියල් 200කට දෙනවා. අංක 6 තියෙන මේ තවත් ලස්සන ඇග්ලොනිමා කෙනෙක් බලන්නකෝ එයා. එයාගේ කොලේ තියෙන print එක හරිම ලස්සනයි. හොඳට වැඩුණු නිරෝගී ශාකයක් කට් කරලා ඔයාලට පැල 2ක් 3ක් ගන්නත් පුළුවන්. මේ හොඳට වර්ධනය වෙලා තියෙනවා. කොළ තියෙනවා 10කටත් වැඩිය. දැල්ලක් එන ගමන් තියෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 6න් මම ඔයාලට රුපියල් 300කට දෙනවා ගන්න කෙනෙකුට. තව පැලයක් මේකෙන් හදාගන්න පුළුවන් කිසිම බයක් නැතුව. අංක 7 තියෙන්නේ මෙන්න මේ ලස්සන මල එන. පේනව නේද මේ මලේ ලස්සන? ඒ බලන්නකෝ. ආන්ගේ මල මේ පොට්ටු පිපෙන්නත් ආසන්නයේ තියෙන මේ ගස් ටිකක් තියෙන්නේ. ඒ ප්ලාන්ට් එකේ මේ පොට් එකේ තියෙනවා පැල 5ක් තියෙනවා. මේ පොට් එකම ගන්නව නම් ගන්න කෙනෙකුට මම රුපියල් 700කට දෙනවා. එහෙම නැත්නම් මේ තනි පැලයක්. හැම එකෙම මල් නෑ යාළුවනේ. මල් පිපෙන්න ආසන්නයි මේ බලන්න. මල් පිපෙන්න ආසන්නයි. මල් නැති වුණත් ඉතින් මේ එක පැලයක් මම රුපියල් 200කට දෙනවා. ඊළඟට තියෙන යාළුවනේ මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා එක්කිනා. මෙයා කුරු එක්කෙනෙක්. කොලේ හීනී දිගයි ඒ වගේම කර්ල්. මේ කොලේ කර්ල් එකක් තියෙනවා. පේනව නේද ප්ලාන්ට් එකේ ලස්සන ඔයාලට? කඳ සුදු පාටයි. එයත් කට් කරගන්න පුළුවන්. කට් කරන්න පුළුවන් ප්‍රමාණයේ පැලයක් අංක 8 රුපියල් 250යි. බලන්නකෝ ලස්සන යාගේ. අංක 9ට ඉන්නේ මෙන්න මේ කැලතියා එක්කෙනා. බලන්න එයාගේ ලස්සන මේ කොලේ පිටපැත්ත. එයාගේ print එක තියෙන විදිය. පොට් 2යි යාළුවනේ තියෙන්නේ පැල 2යි එයාගේ දෙන්න පුළුවන් අංක 9. හොඳට හැදුණු පැල මේ දැල්ලක් රුපියල් 200කට දෙනවා මම ඔයාලට. අංක 10ට ඉන්නේ මෙන්න මේ සැන්ඩ්‍රියානා එක්කෙනා. බලන්නකෝ එයාගේ pink outline එකේ ලස්සන. මේ පේනව නේද? හරි ලස්සනයි යා. ලස්සනයි මෙයා හැදුනහම මේ පින්ක් කලර් එකත් එක්ක බ්‍රවුන් කලර් එකයි පින්ක් කලර් එකයි එනකොට දැන් මේ දැල්ල ඇවිල්ලා තින්නේ තනිකරම පින්ක් එකේ. බලන්නකෝ. අඩි 1කමාරක් විතර උස ප්ලාන්ට් එකක් මේ 10 අංක 10 රුපියල්
200කට දෙනවා. අපේ උඩ ගස් වගේක් කපනවා යාළුවනේ. ඒක නිසා මේ සද්දේ ගණන් ගන්න එපා එක. ඊට පස්සේ අංක 11ට ඉන්නේ මෙන්න මෙයා බලන්න. දම් පාටයි මෙයාගේ දැල්ල එනකොට මෙහෙම බුෂ් එකට මෙයා හැදෙන්නේ. පොට් එක පිරීලා හැදෙනවා හරි ලස්සනයි. මෙයා තියාගන්න පුළුවන් අපිට ඉන්ඩෝ වුණත්. මේ නඩත්තුව හරි පහසුයි මෙයාගේ. හරි ලස්සනයි. හොඳට බෝ වෙනවා ඉක්මනටම. අංක 11 මම මෙයාගේ එක පොට් එකක් රුපියල් 150ක් වෙන්න දෙනවා. මේ බලන්න දැන් මේ එක පොට් එකක්. මේ තියෙන්නේ මලක් වගේ හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි යා. ඊට පස්සේ අංක 12ට මෙන්න මෙයා බලන්නකෝ චිත්‍රයක් ඇඳා වගේ. අපිට බෑ නේද මෙහෙම නිර්මාණයක් කරගන්න. මේ බලන්න. එයාගේ කොළ ටික විහිදින ලස්සන. මෙයා මෙහෙම ගිහිල්ලා මේ පැල දානවා. පේනව නේද ඔයාලට එයාගේ? මේ පැටව් දානවා. ඊට පස්සේ ඉතින් මෙයාගේ අන්තිමේද මේ උඩින් එනවා මලක් සුදු පාටින්. මල් ඉත්තක් එනවා. ඉතින් මේක ප්ලාන්ට් එකක් නිර්මාණයේ සයිස් එක මේක අංක 12 රුපියල් 100කට දෙනවම. අංක 13 ඉන්නේ මෙන්න මෙයා. මෙයා කුරු සිංගෝනියම් එකක් යාළුවනේ. මං ගිය සැරේ සේල් එකට දැම්ම එක නෙමෙයි. එයාගේ කුරු එක්කිනා මේ එදා ආපු පැල ටික ඉවරුණා. මේ කුරු පැල ටිකක් ඔයාලට පේනවා ඇති මේ පොට් එක ගත්තම මේ කුරුයි මෙයා. කුරු වර්ගයක්. මේක රුපියල් 200කට දෙනවා. හරි ලස්සනයි ඊයත් මේ බලන්නකෝ. එයාගේ print එක මේ රෝස පාටත් එක්ක මික්ස් වෙලා තමයි යාගේ එන්නේ. 3 දෙනෙකුට අවස්ථාව තියෙනවා යාළුවනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඇග්ලොනිමා එක්කෙනෙක්. මාරියා. ඇග්ලොනිමා මාරියා මේ බලන්නකෝ. එයාගේ print එකේ ලස්සන ඩාර්ක් ග්‍රීන් එකක් මෙයාගේ පත්‍රයේ තියෙන්නේ. එතකොට මේ ඔන්න බලන්න. හරි ලස්සනයි. මේගොල්ලෝ ඉක්මනට පඳුරු දානවා. මේ දවස්වලට කොළ පාට ඇග්ලොනිමා හරි ලස්සනට තියෙනවා. ඉතින් ගොඩාක් ඇග්ලොනිමා කියන්නේ හැමෝම කවදත් ආස වර්ගයක්. මමත් එහෙමයි. ඉතින් මේක හදන්නත් ලේසි. නඩත්තුවත් හරි පහසුයි. ඉක්මනට පඳුරු ගහලා හදා ගන්නත් පුළුවන්. දැන් මේක ගොඩක් උස ගහක් මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. 3 තැනකින් විතර කට් කරලා මේ කට් මුල් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් පැල හදා ගන්න. ඉතින් මෙයාව මම අංක 14 රුපියල් 250කට දෙනවා යාළුවනේ. අංක 15 ඉන්නේ මෙන්න මෙයා. මං කලින් දුන්නා. ඒ තිබුණු පැල ටික ඉවරුණා. අලුතෙන් තව එකක් මට මෙයා විතරක් දෙන්න පුළුවන් යාළුවනේ. කොළ 10කටත් වැඩිය තියෙනවා. මෙයාගේ අංක 15 රුපියල් 400කට දෙනවා. මේ බලන්න. මෙයාත් හරි ලස්සනයි. ටයිටේනියම් පොට් එකකට දාලා වෙරෙන්ඩ එකක එහෙම තියාගන්න. මෙයාගේ අර කොලේ තියෙන විදිය මේ හරිම ලස්සනයි. මෙයාව අර කූරුත් එක්ක මේ කොලෙත් එක්ක වෙරෙන්ඩ එකකට එහෙම මාර ලුක් එකක් මෙයාගෙන් එනවා. තියාගන්න පුළුවන්. එයා රුපියල් 400යි. අංක 16ට ඉන්න මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා මේ බලන්න. එයාගේ මේ විදියට ඒකේ පැල 3ක් හෝ 4ක් තියෙනවා. එක පොට් එකක. දැන් මේකේ නම් 4ක් 5ක් තියෙනවා. මේකේ 5ක් වුණාට අනිත් ඒ වගේ තියෙන්නේ 3ක් හෝ 4ක්. මේ බලන්න එයාගේ ලස්සන. එයාගේ කොලේ ඒ නාරටි රටාවත් එක්ක ඒ print එක ගීපු විදිය හරි ලස්සනයි. යටපැත්ත මේ දම් පාටයි. මෙයාගේ මම නම දන්නේ මට හිතෙන්නේ මෙයා කැලතියි එක්කෙනෙක්. මෙන්න මේ විදිය බුෂ් එකක් අංක 16 රුපියල් 250කට දෙනවා. අංක 17ට ඉන්නේ මෙන්න මෙයා පිලෝ එක්කෙනෙක්. ඔයාලා දන්නවා ඇති. මෙයාගේ නම කොංගෝ රෝජෝ කියලා. මේ කඳ රතු පාටයි. පේනවද පැහැදිලිව ඔයාලට? මේ බලන්නකෝ. හරි ලස්සනයි යා. හරි හුරු බුහුටි ලොකුවට හැදෙන්නේ නැහැ. මෙයත් උසට වැලට හැදෙනවා. පෝල් එකකට දාලා හදා ගන්න පුළුවන්. කොංගෝ රෝජෝ කියලා මේක කියන්නේ. කොංගෝ ප්ලාන්ට් එකේ මේ අර බඩි එකක් වගේ මේක. එතකොට මේකේ කට් මුල් දාලා මේ තියෙන ඔයාලට පේනවා. අංක 17 ඔන්න බලා ගන්නකො ප්ලාන්ට් එකේ සයිස් එක. මේක රුපියල් 250කට දෙනවා යාළුවනේ. දෙන්නෙකුට විතර වගේ තමයි අවස්ථාව තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නව නම් මට ඉක්මනටම මෙසේජ් එකක් දාලා ඔයාලගේ ප්ලාන්ට්ස් වෙන් කරගන්න. ඊට පස්සේ අංක 18ට ඉන්නේ මෙන්න මෙයා.
තවත් ලස්සන ඇග්ලොනිමා කෙනෙක් බලන්නකෝ. අනිවාර්යෙන් ඉතින් සේල් එකක ඇග්ලොනිමා වරදින්නේ නැහැ. මොකද මෝගෙම ආසම දෙයක් තමයි ඇග්ලොනිමා. මේ කඳ සුදු පාටයි බලන්න. යාගෙත් කට් මුල් දාලා තියෙන්නේ. කට් කරගන්න පුළුවන් ප්ලාන්ට් එක. ඊළඟට මේක පොට් කරගන්න පුළුවන්. ගත්ත ගමන් ඕන කෙනෙකුට ලොකුවට හැදිච්ච ප්ලාන්ට් එකක් නිසා ලස්සනට තියාගන්න පුළුවන්. අංක 18 රුපියල් 250යි. හොඳ නිරෝගී ප්ලාන්ට් එකක්. අංක 19ට තියෙන්නේ මෙන්න මේ හොමල විනායක. පේනව නේද යාළුවනේ? අංක 19 මේ බ්‍රවුන් කලර් හොමල විනායක. ඒ කියන්නේ නාරටිය බ්‍රවුන් මෙයාගේ කොලේ කොළ පාටයි. අංක 19 මෙයා රුපියල් 200කට දෙනවා. මෙයාගේ ප්ලාන්ට් දෙකයි යාළුවනේ දැනට තියෙන්නේ. අංක 20ට ඉන්නේ මෙන්න මේ කැලේඩියම් එක. බලන්නකෝ. වැරදිලා කිරිහිරිලා වගේ. හරි ලස්සනයි ඒක. මේ කැලේඩියම් එක. ඒකේ මෙන්න මේ වගේ පොට් එකක්. රුපියල් 80කට දෙනවා මම ඔයාලට. පැල එකක් හෝ දෙකක් මේකේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කැලේඩියම් එක බ්ලැක් එක මං කලින්ම සේල් එකක මේක දුන්නා. සෑහෙන සේල් වුණා. දැන් නැවතත් මට පැල දෙකක් විතර දෙන්න පුළුවන් යාළුවනේ. මේක බ්ලැක් නෙවෙයි මේක වයලට් දම් පාට වගේ කලර් එකක් තියෙන්නේ. ඉතින් මෙයාව රුපියල් 400ෙන් දෙනවා යාළුවනේ. ඔන්න බලන්න ප්ලාන්ට් එක. අඩි 2කට විතර කිට්ටුව උසයි. ඊළඟට යාළුවනේ මෙන්න මෙයා මං කලිනුත් දුන්නා. මෙයාගේ කඳ මේ චොක්ලට් කලර් එකකින් තියෙන්නේ. තැඹිලි පාට එක්කෙනා නෙමෙයි මෙයා. චොක්ලට් පාට තියෙන්නේ. මේ බලන්නකො ලස්සන. ඉන්ඩෝ හදන්නත් මෙයා මාරම ලස්සනයි. අර පාත්‍ර පොට් එකකට එහෙම දාගත්තම ඉතින් අංක 22කින් මෙයාව මම රුපියල් 100කට දෙනවා එක ප්ලාන්ට් එකක්. 23 මෙන්න බලන්න. ඔයාලට පේනවාද එයා හැදිච්ච තරම? මේ ටර්ටල් වයින් ඩම් පාට එක. මෙයා හැංගින් පොට් එකකට තමයි ලස්සන මේ එල්ලෙන්න තිබ්බහම මේ බලන්නකො මම මෙතන ඔරුව උඩ තියලා තියෙන ලස්සන. ඔන්න ওই විදියට හැදිච්ච බුෂ් එකක් තියෙන්නේ. අංක 23 ටර්ටල් වයින් ඩම් පාට එක. මෙයාගේ කඳත් ඩම් පාටයි මේ බලන්න. ඉතින් පස්සේ මෙන් බාන කොලේ යටිපැත්ත කලින් කොළ පාට එක්කෙනා මම ඔයාලට දුන්නා. ඒකත් එහෙම සේල් වුණා සෑහෙන. මේ බලන්න මෙයාගේ ඩම් පාටයි යටිපැත්ත ඊළඟට කඳත් ඩම් පාටයි මේ. මෙයාගේ මේක පොට් එකක්. මේ හොඳට හැදිච්ච පොට් එකක් තියෙනවා ඔයාලට පේනවා. ඔය බලන්නකෝ. මේක මම රුපියල් 150කට දෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා මේ ඩ්‍රෙසිනා වර්ග මේ බලන්න යාගේ ලස්සන මැදින් කහ පාට ඉරක් ගිහිල්ලා මේ තියෙනවා පච්චය මේ හරි ලස්සනයි. මෙයා පොට් එකකට දාලා ඉන්ඩෝ තියන්න එහෙම. කෙයි ඇතුළට මාරම ලස්සනක් මෙයාලගෙන් එනවා. මේ කොළයි කහයි මික්ස් වෙච්ච එකත් එක්ක බලන්න කලර් කම්බිනේෂන් එක මාර ලස්සනයි. ඉතින් මෙයා අඩියකට විතර උසයි. මෙයාව මම අංක 24න් රුපියල් 200කට දෙනවා යාළුවනේ. අංක 25 ඉන්නේ මෙන්න මේ කැලතිය එක්කෙනා. බලන්න යා. මෙන්න print එක යාගේ. මේ කොලේ යටිපැත්ත. එක මේ පොට් එක මගේ දැන් පිරෙන්න හැදිලා මේ කට්ටිය ඉන්නේ. ඒක නිසා මං හිතුවා ඉතින් මේකෙනුත් එකක් දෙකක් සේල් කරලා මේ පොට් එක පොඩ්ඩක් අඩු කරගන්න. මම ගෙදර හදන ප්ලාන්ට් කියලා ඔයගොල්ලන්ට මං කලිනුත් කියලා තියෙනවානේ මේක. ඉතින් මේ මගේ දැන් මේ පොට් එක වැඩි නිසා මම මෙන්න මේකෙන් එක පැලයක් මේ විදිහට මේ පේනව නේද ඔයාලට? මේ විදිහට එක ප්ලාන්ට් එකක් නේ. කොළ 3ක් හෝ 4ක් තියෙන එක ප්ලාන්ට් එකක් රුපියල් 200කට ඔයාලට දෙනවා. ඒක ලාභයි හරි ලස්සනයි යාළුවනේ කොළ පාටත් එක්ක. කොළ පාටට ආසයි ඉන්නවනේ. එයාලට මේවා ඉතින් හරි වටිනවා. මේකේ තව අවුවට මේක කහ පාට වෙනවා යාළුවනේ. දැන් මේ ඇෂ් කලර් එකට වගේනේ ඇවිල්ලා තියෙන්නේ. මේක කහ වෙනවා අවුවට තිබ්බනම්. මගේ මෙතන ගහ යට නිසා අවුවට අහුනේ නෑ වැඩි. ඒකයි මේ කලර් එක මේකේ ඇවිල්ලා තියෙන්නේ. අවුවට තිබුණා නම් ටික දවසකින් මේක අවුවට ඔරොත්තු දෙනවා කහ පාට වෙනවා. ඒක හරි ලස්සනයි. ඔන්න බලන්නකෝ මම ඔයාලට එහෙම එකක් පෙන්නන්නම්. මේ තියන්නේ යාළුවනේ. මෙන්න මේ වගේ මේ තරමට නැතත් මේ වගේ
කහ වෙනවා යාගේ. හරි ලස්සනයි එතකොට. ඉතින් එන්න යා තමයි ඒ රුපියල්. ඉතින් ඔන්න ඔහොමයි යාළුවනේ අද මගේ සේල් එක උනේ. ඔයාලා බලලා එතනින් ඔයාලා කැමති ප්ලාන්ට්ස් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දෙන්න. මැසේජ් එකක් දීලා ඉක්මනටම ඔයාලට අවශ්‍ය ප්ලාන්ට්ස් ටික වෙන් කරගන්න යාළුවනේ. මොකද මෙදා පාර වැඩිපුර ප්ලාන්ට්ස් නැහැ. ඔයාලා මේ කෑෂ් ඩිපොසිට් කරාට පස්සේ මට පුළුවන් ඔයාලා වෙනුවෙන් ඔයාගේ ප්ලාන්ට්ස් ටික වෙන් කරලා තියන්න. ඉතින් එහෙනම් බලලා කැමති දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දෙන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි යාළුවනේ.